Hello buddies, good morning all හැමෝටම ඉතින් අද අරන් ආවේ සුපිරි ඩයලොග් එකක්. ඉතින් අද ඇවිල්ලා 2006 ජූලි 19 ඉතින් ඉරිදා නිවාඩු දවසේ ඩයලොග් එකක් තමයි අරන් ආවේ. ඉතින් මොනවද දැන් නැතව නෙගටිව් එකයි. අපි යන් මොකක්ද? හරි ගැසින් දවස පටන් ගන්න ඉස්සෙල්ලා දත් ටිකක් කියන මැදලා ඉතින් ෆ්‍රෙෂ් වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් තමයි අපේ උදේ කෑම ටයිම් එක. ඉතින් උදේ කෑම ටයිම් එක ඉතින් කොළමැල්ලුනේ කොසුයි ඉතින් සුපිරිම කෑමක් තමයි හදලා තියෙන්නේ. ඉතින් බත් ටිකක් අපි බෙදාගමු ගැම්මටම. ඉතින් ගයිස් සුදු බතුත් එක්ක කොසුයි කොළමැල්ලුනේ කියන්නේ ඉතින් සුපිරියක් තමයි. ඉතින් ගයිස් ස්පීඩ් කරලා තියෙන නැත්නම් ඔයාලට බෝරින්. එඩිට් කරන මට බෝරින්. ඒක නිසා. ඉතින් ගයිස් කොස් නම් දාගමු. ඉතින් මම ආසයි කොස් මාළුව නම් කන්න ඉතින් සුපිරියක් මේක. ආයේ සුපිරිම කෑමක් තමයි කොසුයි කොළමැල්ලුනේ කියන්නේ ඉතින් ගැම්මක්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් කන්න තමයි යන්නේ. ඉතින් පොඩ්ඩක් කඩක් කාලා බලමු කොහොම රහයිද කියලා. ඉතින් ගයිස් වැඩි අනන්නේ නැහැ ලාවට අනලා කාලා බලමු. ඊට පස්සේ ඉතින් මම වීඩියෝ එක අන්රෙකෝඩ් කරලා ෂේප් එක ගන්න. හරි මචං ඉතින් කෑම නම් සුපිරියක්ම තමයි ඉතින්. දැන් මචං අපි යන ගමන් ඉන්නේ ටවුන් එකට යන්න. ටවුන් එකට යන්න ටවුන් එක ටිකක් මෙහා අපි යනවා පොඩි වැඩකට. ඒ පැත්තේ යන ගමන් තමයි ඉන්නේ ඉතින්. ඒ යන අතරේ ගයිස් අලුත් සර් කියන ෆිල්ම් එකේ පොඩි එපිසෝඩ් එකක්. ඉතින් මෙතන ෂූටින්. ඉතින් අපිට නවත්තගෙන ඉන්න කිව්වා එතන. ඉතින් ගයිස් සංගීත එහෙම ඉන්දියා ඉතින් අලුත් සර් ෂූටින්. කැමරාව පොඩ්ඩක් බ්ලර් වෙලා වගේ ගයිස් මේ ඇයි දන්නේ නැහැ මටත් ටිකක් පොඩ්ඩක් ඒක බාන්න ඕනි. ඉතින් ගයිස් අපි දැන් ඉන්නේ ලස්සන මාරියක. ඉතින් මේ හරිනම් සුපිරියම්ම තමයි. ඉතින් පේනවනේ ගයිස් ඉතින් ආයි කොල්ටිය රබර් රත්තක් තියෙන ලොකු. යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගයිස් පේනවනේ ආයි ඉතින් සුපිරිම පළාතක්. ඉතින් අපි යන්න පටන් ගත්ත වෙලෙන්ද වැස්සක් එනවා. වැහි පොද වැටෙනවා. තාම වැස්ස තද උන්නේ නැහැ. පේනවනේ ගයිස් ඉතින් අහස. හරිම ලස්සනයි. හරිම සිතයි කළු පාටයි. හරි ගයිස් ඉතින් අපි ගෙදර ආවා. ඉතින් අපි බීම ටිකක් බොන්න කියලා තමයි යන්නේ. ඉතින් ඊයේ හදපු දෙහි බීම එකක් තිබ්බා. ඒක බොන්න තමයි යන්නේ ඉතින්. අපි දැන් කෝප්ප ටිකකට දාගමු. කෝප්ප 3ක් ඕනේ තාත්තටයි මටයි යාළුවටයි. අම්මා නැහැ අම්මා වැඩට ගියා. හරි ගයිස් ඉතින් කැමරාව බාර දුන්නා මම මෙයාට. ඊට පස්සේ ඉතින් මම පටන් ගත්තා බීම ටික දාන්න. හරි මචං කොල්ලට දැම්මා. මට දාගත්තා. ඉතින් ටික තාත්තට දැම්මා මචං. බඩු ඉවරයි. බෝතලේ බඩු ඉවරයි. ඉවරයි ඉතින් පේනවනේ බඩු නැහැ ඉවරයි. හරි ගයිස් අපි දැන් බෝඩ් නෑන් තමයි හදන්නේ. මම කැමරාව ගන්නවා. අරු ගන්න කිව්වා තාත්තගේ එකයි මගේ එකයි දෙකම. නෙමෙයි සෝරි තාත්තගේ එකයි උගේ එකයි මම ගත්ත මගේ එක. දැන් ඉතින් බොන්න තමයි තියෙන්නේ. පේනවනේ බීම ඉතින් මේ අනා මචං මුගේ ෂර්ට් එක ගහලා තියෙන්නේ ඉතින් කියලා. අර ආතල්ලේ ඉතින් කොල්ල යනවා එළිය පැත්තට. ඉතින් ඒත් මම ඇඟිල්ල පොඩ්ඩක් කැමරාවේ රෙකෝඩින් පේනවා ගණන් ගන්න එපා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි දැන් ඇවිල්ලා වාඩි වුණා. ඉතින් දැන් බොන්න තමයි හදන්නේ. ඉතින් ගයිස් බොන්න යන්නේ. එනවනේ ගයිස් බීම ඉතින් මේ ඉන්නේ මචං යාළුවෝ. ඉතින් ඉස්සරහට බ්ලොග් වල සෙට් වෙයි. ඉතින් අනිවාර්යෙන් බලන්න ඉන්න. මෙයා ඉතින් අපි චැලෙන්ජ් වලට හිම ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කොල්ලා නම් බොනවා මචං ගැම්මට. කොල්ලට චීත් වෙලා ඉන්නේ ඇඹුලේ. හරි මචං ඉතින් දැන් මාත් බොනවා මම තව ඉන්නේ ගැම්මෙන්. ඉතින් සුපිරියම තමයි 2 hours later. ඉතින් ගයිස් පැය දෙකකට පස්සේ අන්න ඉතින් අපේ තාත්තා ගහේ ඉනගලා රඹුටන් ටිකක් අල්ලලා තිබ්බේ. ඉතින් ඔන්න මම ගත්ත රඹුටන් ගෙඩියක් කන්න කියලා. බලමු අපි කාලා සෙට්ද මොකද සවුත් වෙලාද දන්නේ නැහැ ගයිස්. දැන් මාස 3ක් විතර වෙනවා රඹුටන් හැදිලා. දැන් තමයි රඹුටන් කඩන්නේ. කලින් වික්කා. දැන් තමයි අපිට කන්න කෙඩුවේ. හරි මචං ඉතින් අවුලක් නැහැ ෂේප්. සුපිරියක්. ලෙල්ල විසික් කරා මචං. මේ පේනවනේ ඉතින්
අතු පිටින්ම ගල්ලා ගාලා. ගයිස් ඉතින් අපි ෆිල්ම් එකක් බලලා ඉන්නේ. ඉතින් යාළුවත් ඉන්නවා. ඉතින් දැන් වෙලාව හවස 3යි ගයිස්. හවස 3යි වෙලාව. ඉතින් අපි කවුරුත් දන්න සුපිරිම ෆිල්ම් එකක් තමයි යන්නේ. ඉතින් මේ ෆිල්ම් එක දන්නව නේද බලන්නකෝ. මේ ට්‍රෙන්ඩි ෆිල්ම් එක තුන්වෙනි කොටස තමයි. ඉතින් කාලෙකින් සිංහල ෆිල්ම් එකකුත් පෙන්වනවා channel එකක. මේ channel වල මචං සිංහල ෆිල්ම් පෙන්නනවා මාරම අඩුයි. හරි ගයිස් ඉතින් ගේ ඇතුළටම වෙලා ඉන්නත් කම්මැලි හින්දා අපි ආව පොඩ්ඩක් එළියට සෙල්ලමක් දාන්න කියලා. ඉතින් පිස්සු යකෙන් මචං මේ මූණා. ඉතින් ඌ යනවා සෙල්ලම් කරන් තව එක්කෙනෙක් ඉන්නවා එක්කන් එන්න. එයාලා අක්කා. එයා එක්කන් එන්න යනවා. ඉතින් මේ ඉන්න යාළුවා මා ඉන්නවා. හරි මචං කොල්ලට කැමරාව දුන්නා. මම ඉතින් පොඩි පණ්ඩිත ටෝක්කයක් දැම්ම ගණන් ගන්නවා. ඉතින් පොඩි පණ්ඩිත ටෝක්කයක් දැම්ම. ඉතින් ඒක ඔයාලා දාලා කරගන්න එපා. හරි ගයිස් දැන් අරුන්ට ගෙනකන් ඉන්නේ. දැන් ගණන් කරන් තමයි තියෙන්නේ. මේ මූ ඇහිල්ලා හෙල පිස්සියකින් මූ මේ වෙන මගුලක් කියවනවා. රෙද්දක් කියවනවා. ඒ බලන්නකො අර උට තේරෙන්නේ නැහැ මෙන්න රෙද්දක් කියවනවා. ඒරා ඉතින් මොන බූරුවෙක්ද මන් දන්නේ. මගුලක් කියවනවා. අර ඌ අන්න හිතුණා මචං බයි. අරුගෙන් ගඳ ගස්සන්නේ යසේ. ගඳ ගස්සනවා වතු ඉඳගෙන. අර රෙද්දක් දෙකින් කියන්නකො. හරි මචං කට්ටිය එනකන් ඉන්න තමයි තියෙන්නේ පොඩ්ඩක් වෙලා. දෙනවා ගයිස් වැඩේ දෙන එක නම් ඇඬෙන්නේ නැහැ. හරි ගයිස් ඉතින් අපි දැන් සෙල්ලම කරන් තමයි යන්නේ. දැන් කට්ටිය රවුමක් හැදෙන්න තියෙන ගණන් කරන්න. යාළුවා කැමරා කරනවා. කට්ටියම රවුමක් හැදෙන්න කියලා මම මෙතන එන පණ්ඩිත ටෝක්කයක් දෙන්න ගණන් ගන්න එපා ඉතින්. චෑට් එකෙන් යනවා පණ්ඩිත ටෝක් දීලා. හරිද දැන් ගණන් කරන්න යන්නේ. අරු ගාවේ නෑ. ඌ පැත්තකට දුරට ගිහිල්ලා ඔන්න ගණන් කරා. හරිද? ඔන්න මචං 10 20 30 40 50 60 70 80 මං අයින් වුණා. ඊපස්සේ මචං 10 20 30 40 50 60 70 80 90 මුත් අයින් වුණා කැමරාමන්. ඊට පස්සේ මචං 10 20 30 40 50 60 70 80 පොඩි කාට තමයි මචං හොයන්න තියෙන්නේ. ඉතින් සුපිරි මාතලයක් ගත්ත හැකි. අරුවට හොයන්න තියෙන්නේ. හැංගෙන්න තමයි තියෙන්නේ මචංලා දැන් ඉතින් ගැම්මටම මම මේක එක් කොටසක් ගත්තා. අපි පැයක් විතර සෙල්ලම් කරා. ඒ වුණාට ඉතින් එක් කොටසක් ගත්තේ මොකද රෙකෝඩ් කර කර සෙල්ලම් කරන්න කම්මැලි බ්‍රදර්ස්. කොල්ල ගණන් කරා. ගමු මචං. දිව්වා මචං දිවිල්ලකයි. ලොයෙත් නැති වෙන්න හරිද? ඔන්න බලහන් මචං දැන් අපි තැන්න කානුවට සුපිරියක් කොයි කානුවට පැන්නා. දැන් කානුවක් ඇතුළේ ඉන්නේ අපි. හරි මචං ඉතින් පත කානුව මේක ගේ පිටිපස්සේ කානුවක් තියෙනවා කානුව යට ඉන්නේ. එනේ මට ෂේප් එකේ අරුව යනවා. දැන් මචං අපි බලමු පොඩ්ඩක් ඉස්සෙල්ලා කොල්ලා ඉන්නවද කියලා. කොල්ලා නම් ඉන්නවා මචං මම ෂේප් එකේ ආවා. අයියෝ මචං මාව දැක්කා බ්‍රදර්ස්. කොල්ලා දැක්කා මං ආව උඩට. මේ තව එක්කෙනෙකුත් දැකලා මං ආව උඩට ඉතින් දැන් ඉතින් අරුව හොයනවා කොල්ලා. දැන් මට හොයන්න මේ ටර්ම් එක ආවා. දැන් මම තමයි හොයන්නේ. බැලුවා නෑනේ මචං කවුරුත් නෑ. මෙයාව මං හොයාගත්තා. හරි මචං ඉතින් සුපිරි අම්මා තමයි. ඉතින් මචං සෙල්ලම් මම මෙතනින් බ්‍රේක් කරනවා. ඉතින් ගයිස් අපි දැන් වොෂ් එකක් එහෙම දාගෙන ඉන්නේ. ඉතින් හවස් වෙලා දැන් වෙලාව 6:00ට විතරද. ඉතින් මම එතන ඉන්නේ අම්මයි තාත්තයි නම් ගියා ටවුන් එකට බඩු වගේක් ගේන්න. ඉතින් පොඩි කතාවක් බල බල තමයි ඉන්නේ. කතාවක් නෙවෙයි පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. ඩේන්ටි රසපැන ඉතින් පොඩි උන්ට නම් සුපිරිම. ඉතින් මටත් සුපිරි. මාතා සවන්න ඉතින් සුපිරිම එකක් තමයි සිරසෙම්ම දෙන. හරි ගයිස් ඉතින් හරි මචංලා අපි ඉතින් අපි දැන් බිස්කට් එකක් ගන්න තමයි යන්නේ. ඔන්න ඉතින් ගත්තා බිස්කට් එකක් ගත්තා. බීමයක් ගත්තා. ඉතින් බිස්කට් එක කන්න තමයි යන්නේ. ඉතින් දැන් ඉතින් පොඩක් කන්නත් ඕනි. කනවනේ තමයි. ඉතින් ගයිස් අපි දැන් මේක ලෙහා ගමු. හරි ගයිස් ඔන්න ඉතින් ලෙහා ගත්තා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔන්න මම ගත්ත බිස්කට් ඉතින් බිස්කට් එකක් ගත්තා. ඉතින් අපිට කන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මම දැන් බිස්කට් එකක් කනවා තමයි ඉන්නේ. ඉතින් ගයිස් ඉතින් අද vlog එක එන්ඩ් කරන්න තමයි යන්නේ. ඉතින් අද මගේ vlog එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩක් thank you. එහෙනම් ඉතින් channel එකට subscribe පාරවල් දීලා එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් තවත් vlog එකකින් හම්බෙමු. goodbye.